මම අද කතා කරන්න යන්නේ ඔයාගේ hair එකේ ප්‍රශ්න ගොඩාක් විසඳගන්න පුළුවන් විදිහේ ගොඩක් viral වුණ hair oil එකක් ගැන. ඒ තමයි rosemary hair oil එක. කතා කරමු මේ වීඩියෝ එකෙන් rosemary hair oil එක ගැන හැමදේම. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොනවද rosemary කියලා කියන්නේ? rosemary වලින් අපේ hair එකට තියෙන benefits මොනවද? ඒ කියන්නේ rosemary අපි hair එකේ apply කරාම මොකද වෙන්නේ? ඒ වගේම අපි ගෙදරදීම කොහොමද rosemary වලින් oil එකක් හදාගන්නේ? සහ මට rosemary වලින් ලැබුණු benefits මොනවද කියලා. ඒ විතරක් නෙවෙයි ඔයා oil එකක් apply කරන්න කැමති නැති කෙනෙක් නම් ඔයාගේ hair එකේ මම මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාලට tip එකක් කියලා දෙනවා. oil එකක් apply කරන්න නැතුව වුණත් මේ rosemary වලින් කොහොමද ඔයාගේ hair එකට benefits ලබා ගන්න කියලා. මේ වීඩියෝ එක ඉවරනකන් ඉන්න. ඔයාලට මේ හැමදේම ගැන මම පැහැදිලිව විස්තර කරනවා. බලමු මොනවාද rosemary කියලා කියන්නේ කියලා. ඉතින් අතර මේ rosemary කියලා කියන්නේ කුළුබඩුව. ප්‍රධාන වශයෙන්ම කුළුබඩුවක්. අවල ෆ්ලේවර් එකක් ලබා දෙන්න. ඒ වගේම සුවඳක් ඇඩ් කරන්න පුළුවන් විදිය කුළුබඩුවක් විදිහට rosemary use කරලා අමතරව perfumes හදන්න, සබන් හදන්න, ඒ වගේම aromatic oils හදන්න සහ aromatic therapy වලට මේ rosemary use කරනවා. rosemary වල තියෙනවා rosmarinic acid සහ consulic acid කියලා acid වර්ග දෙකක්. මේ compounds නිසා rosemary වලට antioxidant, anti-inflammatory සහ antimicrobial properties ලැබිලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ rosemary minoxidil 2% තරම් ඵලදායී විදිහට අපිට benefits ලබා දෙනවා. ඉතින් දැන් මම කියන්න rosemary අපි hair එකට apply කරාම ලබා ගන්න පුළුවන් benefits මොනවාද කියලා. එකටම rosemary වලට පුළුවන් අපේ hair growth එක වැඩි කරන්න. ඒ කියන්නේ අපේ hair growth එක boost කරන්න rosemary වලට පුළුවන්. ඒ වගේම scalp එක nourish කරලා scalp එක moisture කරන්නත් rosemary oil වලට පුළුවන්. මේ rosemary වල තියෙන anti inflammatory properties නිසා ඔයාගේ scalp එකේ කැසීම් තියෙනවා නම් විවිධ තුවාල වගේ ප්‍රශ්න තියෙනවා නම් irritations තියෙනවා නම් ඒ දේවල් හොඳ කරලා scalp එක නිරෝගී කරන්නත් මේ rosemary වලට පුළුවන්. hair එකේ dandruff තත්ත්ව තියෙනවා නම් ඒ දේවල් හොඳ කරන්නත් rosemary oil එකට පුළුවන්. ෆ්‍රිසී වෙලා තිබ්බනම් ඒ ප්‍රශ්නවල විසඳ ගන්නත් ඔයාට මේ rosemary oil එක use කරන්න පුළුවන්. කොණ්ඩේ නිතරම හැලෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ හිසගේ ශක්තිමත් කරලා මේ කොණ්ඩේ වැටීම අඩු කරගන්නත් මේ rosemary use කරන්න. මේ විතරක් නෙවෙයි. කොණ්ඩේ අකලට පැසීම, සුදු වීම වළක්වා ගන්නත් මේ rosemary වලට පුළුවන්. ඒ වගේම scalp එකේ blood circulation එක වැඩි කරන්නත් rosemary oil වලට පුළුවන්. ඔයාට නිතරම හිස රදේ තියෙන කෙනෙක් නම් ඒ හිස රදේ අඩු කරන්න, ස්ට්‍රෙස් අඩු කරන්න වගේ දේවල් වලටත් මේ rosemary oil එක use කරන්න පුළුවන්. හරි. දැන් මේ rosemary වලින් තියෙන benefits අපි කතා කරා. දැන් බලමු අපි ගෙදරදීම කොහොමද rosemary oil එකක් හදාගන්නේ කියලා. ගෙදරදී rosemary oil එකක් හදාගද්දී rosemary dry rosemary විදිහටයි fresh rosemary විදිහටයි ආකාර දෙකෙන්ම ගන්න පුළුවන්. මේ තියෙන්නේ fresh rosemary. ඔයාලට මෙන්න මේ fresh rosemary වගේම මේ විදිහට එන rosemary වියලලා පැකට් කරලා තියෙන එක උනත් ඔයාලට පුළුවන් හදද්දී use කරන්න. මම fresh rosemary විතරක් නෙවෙයි dry rosemary වලින් උනත් මේ hair oil එක හදාගෙන තියෙනවා. ඉතින් දැන් මම හදාගෙන තියෙන hair oil එක හදාගෙන තියෙන්නේ dry rosemary use කරලා. මොකද fresh rosemary මට එදා හොයාගන්න බැරි වුණ නිසා dry rosemary use කරලා තමයි මම මගේ hair oil එක හදාගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම dry rosemary උනත් fresh rosemary උනත් hair oil එක හදද්දී use කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩාක්ම හොඳයි fresh rosemary use කරන්න තියෙනවා නම්. ඒත් එහෙම නැති වුණත් dry rosemary use කරලා උනත් ඔයාට rosemary වලින් benefits ගන්න පුළුවන්. මේ විදිහට fresh rosemary හරි dry rosemary හරි මොනවා හරි අරගෙන ඔයාට සිද්ධ වෙනවා මේ hair oil එක හදද්දී base oil එක විදිහට හොඳ oil එකක් ඔයාට suitable වෙන oil එකක් select කරගන්න. මම select කරගෙන තියෙන තැඹිලි තෙල් ඔයාට පුළුවන් තැඹිලි තෙල්, පොල් තෙල්, එතකොට තල තෙල්, olive oil, jojoba oil වගේ ඕනම oil එකක් use කරලා මෙන්න මේ hair oil එක හදාගන්න. කරන්න තියෙන්නේ ඔයාගේ බේස් ඔයිල් එක විදිහට ගත්ත තෙල් එකට ඔයාගේ ෆ්‍රෙෂ් රෝස්මරි හරි ඩ්‍රයි රෝස්මරි හරි දාලා විනාඩි 30ක් 40ක් ලෝ හීට් එකේ හොඳට මේ hair oil එක හදාගන්න එක. 30කට 40කට පස්සේ බලා ගන්න පුළුවන් මේ රෝස්මරි වල තියෙන පාට වගේ ඔයිල් එකට එකතු වෙලා තියෙනවා. ඔයාට ඒ වෙලාවේදී කරන්න තියෙන්නේ ලිප් ඔෆ් කරලා ඒ හදාගත්ත ඔයිල් එක පැත්තකින් අරන් තියන එක. ඔයිල් එක හොඳටම නිමෙනකන් ඔයාට මේ විදිහට පැත්තකින් අරගෙන තියන්න වෙනවා.
හොඳටම නිමුණට පස්සේ ඔයාලට පුළුවන් මොකක් හරි රෙදි කෑල්ලක් හරි එහෙම නැත්නම් මොකක් හරි පෙරණ එකක් අරගෙන ඔයාට ඒ ඔයිල් එක හොඳට පෙරාගෙන ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් හොඳ පිරිසිදු කන්ටේනර් එකකට ඔයාගේ ඔයිල් එක දාලා ඒක ස්ටෝර් කරලා තියාගන්න. ඒ විදිහට මම හදාගත්ත ඔයිල් එක තමයි මෙන්න මේ විදිහට මේකට දාලා තියෙන්නේ. ඒකට මම යූස් කරන්නේ මෙන්න මේ විදිහට ඒ ඔයිල් එකෙන් පොඩ්ඩක් වෙන බොටල් එකකට දාගෙන මෙන්න මේ විදිහට ඩ්‍රොප්ස් විදිහට තමයි මම මේක ස්කැල්ප් එකේ ඇප්ලයි කරන්නේ. ඉතින් ඒකෙන් මගේ ස්කැල්ප් එකේ හැමතැනම මේ ඔයිල් එක හොඳට ඇප්ලයි කරලා මේක හදාගෙන තියෙන්නේ අර බේස් ඔයිල් එකට ඩ්‍රයි රෝස්මෙරි ටිකක් දාලා ඒ වෙලාවෙම උළුහල් ටිකක් අරගෙන ඒ උළුහල් ටිකත් ඒ ඔයිල් එකටම දාලා විනාඩි 30ක් 40ක් මද ගින්දරේ රත් කරගෙන හොඳටම නිවුණාට පස්සේ මම විටමින් E කැප්සූල් 5ක් විතර අරගෙන ඒ වගේ තියෙන ඔයිල් එකත් මේ ඔයිල් එකට මික්ස් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඩ්‍රොප්ස් විදිහට ඇප්ලයි කරන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් හොඳයි. අරගෙන ඔයාගේ ස්කැල්ප් එකේ හැම තැනටම ඔයිල් එක ඇප්ලයි කරන්න ඕනි හැම තැනටම දාලා ඒ වගේම මේ කොණ්ඩේ අග එක ෆ්‍රිසි වෙලා තියෙනවා නම් ඩ්‍රයි වෙලා තියෙනවා නම් ඒ වගේ වෙලාවල් වලට වගේ මේ මුළු කොණ්ඩෙටම උනත් මේ හේර් ඔයිල් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඔයිල් එක ඇප්ලයි කරාට පස්සේ ඔයාගේ ස්කැල්ප් එක විනාඩි 2ක් 3ක්වත් හොඳට මසාජ් කරන්න. ඔයිල් එක ඕවර්නයිට් තියන්න ඕනේ නැහැ. ඕවර්නයිට් තියන්නත් එපා. මොකද මේ රෝස්මෙරි කියලා කියන්නේ ඇත්තටම බේස් ඔයිල් එකක් නැතුව කෙලින්ම හේර් එකේ ගොඩක් වෙලා ඇප්ලයි කරගන්න තියන්න උනත් හොඳ නැති ඔයිල් එකක්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා නාන්න පැය 2කට විතර කලින් මේ හේර් ඔයිල් එක ගාලා තියලා නාද්දි හොඳට වොෂ් කරලා දාන්න. හේර් ඔයිල් එක ගෑවට පස්සේ ඔයාට පුළුවන් නම් හේර් එක හොඳට ගැට ගහගෙන ෂවර් කැප් එකක් වගේ දාගෙන ඉන්න. ඒ හීට් එකත් එක්ක ඔයාට මේ හේර් ඔයිල් එකේ රිසල්ට් එක හොඳටම ලබා ගන්න පුළුවන් වෙනවා. මම කියන්නම් මේ හේර් ඔයිල් එකෙන් මට ලැබුණු බෙනිෆිට්ස් මොනවද කියලා. මම කියන්න ඕනේ දේ තමයි මේ හේර් ඔයිල් එකෙන් මගේ කොණ්ඩේ ඉක්මනටම වවා ගන්න පුළුවන් වුණා. මේ ඔයිල් එක දැන් යූස් කරන්න අරගෙන අවුරුද්දක් විතර වෙනවා. ඉතින් මම මේ ඔයිල් එක යූස් කරන්න ගත්ත මුල් දවස්වල මම කොණ්ඩේ ගොඩක් කොට වෙන්න ගැපුවා. ඒ වුණාට මෙන්න මේ ඔයිල් එක යූස් කරනවත් එක්ක මට හොඳටම බලා ගන්න පුළුවන් වුණ දෙයක් තමයි මගේ කොණ්ඩේ තිබුණටත් වඩා ඉක්මනට වැවෙන්න ගත්තා මේ ඔයිල් එක යූස් කරන්න පටන් ගත්තට පස්සේ. දෙවෙනි එක තමයි මගේ හේර් එකේ ගොඩක් හේර් එක අඩු තැන් තිබුණා. මෙන්න මේ තැන්වල උනත් මගේ හේර් එක ගොඩක් අඩුවට තිබුණේ. ඒ වුණාට ඇත්තට මගේ හේර් එක ගොඩක් තුනී හේර් එකක් නිසා ගොඩාක් මහත කොණ්ඩයක් නෙවෙයි මට තියෙන්නේ. කොහොම වුණත් ඒ කොණ්ඩේ අඩු තැන්වල බේබි හේර්ස් උනත් එනවා මට බලා ගන්න පුළුවන් වුණා. හැබැයි මම ඉස්කෝලේ යන කාලේ එක එක දේවල් කරලා කොණ්ඩේ බෑක් කොම් කරලා කොණ්ඩේ ගොඩාක් ස්කැල්ප් එක උනත් ඩැමේජ් කරගෙන තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙන්න මෙතන මගේ කොණ්ඩේ තාම එන්නේ නැහැ. ඒ කියන්නේ ස්කැල්ප් එක ඩැමේජ් වෙලා තියෙන එතන. ඒක නිසා එතන මගේ කොණ්ඩේ එන්නේ නැහැ. ඉතින් මට ඇත්තටම පුදුමයි මේ හේර් ඔයිල් එක යූස් කරාට පස්සේ එන්නේ කොණ්ඩේ එන්නේ නැතුව තිබ්බ තැන කොණ්ඩ කෙස් ගස් දෙකක් තුනක් එනවා මට බලා ගන්න පුළුවන් වුණා. ඇත්තටම මට මීට අතර අඩුවෙන් තමයි මෙතන කොණ්ඩේ තිබුණේ නෑ මගේ. මෙතන මේ කොණ්ඩේ ස්කැල්ප් එකම එතනින් ඩැමේජ් වෙලා තිබුණේ. ඉතින් මේ හේර් ඔයිල් එක යූස් කරන්න පටන් ගත්ත පස්සේ එතනත් හේර්ස් එන්න පටන් ගත්තා. මම නෝට් කරා එක. ඉතින් මම බලාපොරොත්තු වෙන තව අවුරුදු දෙකක් තුනක් යූස් කරාට පස්සේ එතන උනත් හේර් එක සාමාන්‍ය විදිහට අනිත් තැන්වල වගේ වැවෙයි කියලා මේ හේර් ඔයිල් එකෙන් මම තාම මේක යූස් කරලා අවුරුද්දයි. හැබැයි එතනත් හේර්ස් ආවා. මේක තමයි මගේ කොණ්ඩේ වැටෙන එක නම් ඇත්තටම අඩු වුණා. ඒ කියන්නේ මගේ කොණ්ඩේ ගොඩක් ගියා. කොණ්ඩේ එක එක කෙමිකල් ට්‍රීට්මන්ට්ස් වලින් නම් හදලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මම කොණ්ඩේ ස්ට්‍රේට් කරලා නැහැ. කොණ්ඩේ රිලැක්ස් කරලා නැහැ. එහෙම කිසිම දෙයක් කරලා නැහැ. හැබැයි මම ඉස්කෝලේ යන කාලේ කොණ්ඩේ බෑක් කොම් කරලා කොණ්ඩේට හේර් ස්ප්‍රේ කරලා ඒ වගේ ගොඩාක් දේවල් වලින් කොණ්ඩේ ගොඩාක් ඩැමේජ් කරගෙන හිටියේ. ඒ වගේ ප්‍රතිඵලයක් විදිහට කොණ්ඩේ ගොඩක් අඩු වෙලා තිබුණේ. කොණ්ඩේ හොඳටම ගියා. මගේ කොණ්ඩේ යන්නේ සාමාන්‍ය විදිහට අර විදිහට අසාමාන්‍ය විදිහට මගේ කොණ්ඩේ දැන් යන්නේ නැහැ. කොණ්ඩේ වැටෙන එකත් ගොඩාක්ම අඩු වුණා. ඒ විතරක් නෙවෙයි මම ආසයි මගේ කොණ්ඩේ ෂයින් එකට ස්මූත් විදිහට තියාගන්න. ඉතින් ඇත්තට මේ රෝස්මෙරි ඔයිල් එක යූස් කරලා හේර් එක ගොඩක් ෂයින් කරගන්න, බ්ලැක් කරගන්න උනත් ඔයාලට පුළුවන්. මට උපතින්ම තිබුණේ ෂයිනි ස්මූත් ස්ට්‍රේට් හේර් එකක්. ඉතින් ඒ හේර් එක මට මේන්ටේන් කරගෙන යන්නත් මෙන්න මේ ඔයිල් එක ගොඩක් මේ විදිහට තමයි මට මේ හේර් ඔයිල් එකෙන් ලැබුණු බෙනිෆිට්ස් අවුරුද්දක් වගේ ඇතුළත කාලේ. මේ වීඩියෝ එක මුලදීම කිව්වා ඔයා හේර් එකේ ඔයිල් එකක් ඇප්ලයි කරන්න අකමැති කෙනෙක් නම් මම ඔයාට රෝස්මෙරි ඇප්ලයි කරන්න පුළුවන් විදිහේ ටිප් එකක් කියනවා කියලා. ඉතින් දැන් මම කියන්නේ අන්න ඒක ගැන. ඔයාට පුළුවන් මේ රෝස්මෙරි වෝටර් ටොනික් එකක් විදිහට ඔයාගේ හේර් එකේ ඇප්ලයි කරන්න. බලමු රෝස්මෙරි වෝටර් ටොනික් එක කොහොමද ගෙදරදීම හදාගන්නේ කියලා.
මේකටත් ඕන වෙනවා ෆ්‍රෙෂ් රෝස්මරි හරි ඩ්‍රයි රෝස්මරි හරි දෙකෙන් ඕනෙම එකක්. ඉතින් ඇත්තටම මේ ටොනික් එක හදාගන්න නම් ගොඩක් ඔයා ෆ්‍රෙෂ් රෝස්මරි යූස් කරනවා නම් ගොඩක් හොඳයි. ඔයාට ෆ්‍රෙෂ් රෝස්මරි හොයාගන්න බැරිම කෙනෙක් නම් ඔයා ඩ්‍රයි රෝස්මරි යූස් කරන්න. ඒක ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් ඩ්‍රයි රෝස්මරි යූස් කරනවා නම් ටිකක් වැඩි වෙලා ඔයාට මේක බොයිල් කරන්න වෙනවා. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් රෝස්මරි යූස් කරලා ඔයාට ඉක්මනටම මේ ටොනික් එක හදාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ලිපේ තියන්න පුළුවන් විදිහේ භාජනයක් අරගෙන මේ ෆ්‍රෙෂ් රෝස්මරි හරි ඩ්‍රයි රෝස්මරි හරි ඒ භාජනයට දාලා ඒකට වතුර දාන්න. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් අතර කාලයක් ඊටාම අඩු ගින්දරේ මෙන්න මේ වතුර එක හොඳට බොයිල් වෙන්න තියෙන එක. ඒවට තේරෙනවා ටිකක් වෙලා ගියාට පස්සේ මේ රෝස්මරි වල තියෙන පාට අර වතුරේකට මික්ස් වෙලා වතුර එකේ පාට වෙනස් වෙලා තියෙනවා. ඒවට කරන්න තියෙන්නේ ලිප් ඕෆ් කරලා මේ වතුර එක පැත්තකින් අරන් තියෙන එක. ඊට පස්සේ ඒවට කරන්න තියෙන්නේ ස්ප්‍රේ බොටල් එකකට දාලා ඒක හොඳට ස්කැල්ප් එකට ඇප්ලයි කරගන්න එක. හදාගත්ත රෝස්මරි වෝටර් ටොනික් එක හෙයා එකේ ඇප්ලයි කරලා හොඳට ස්ප්‍රේ කරලා හොඳට මසාජ් කරලා පැය දෙකකින් විතර වොෂ් කරලා දාන්න. මේක මුන්නත් ඔයාට රෝස්මරි වලින් අපි අර කතා කරපු බෙනිෆිට්ස් ගන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් කතා කරේ ඔයාගේ හෙයා එකේ තියෙන ප්‍රොබ්ලම්ස් ගොඩාක් විසඳ ගන්න පුළුවන් විදිහේ රෝස්මරි හෙයා ඔයිල් එක ගැන. හිතනවා ඔයාට මේ වීඩියෝ එකෙන් රෝස්මරි හෙයා ඔයිල් එක ගැන ගොඩාක් විස්තර දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා.